ඔහය ගොසයිමස් ඉතින් මිනසන් කියන්නේ එවරිවන් වගේ එකක් හරිද අද මම පොඩ්ඩක් විශේෂ බ්ලොග් එකක් කාලට අරගෙන එන්න හදන්නේ ඔයාලා දන්නවනේ මම ඉන්නේ නගසකි. එතකොට නගසකි කියන්නේ ලෝකෙම ප්‍රසිද්ධ තැනක් වෙන්න හේතුවක් වෙච්ච ඇටොමික් බෝම්බ් එක දාපු එක නගරයක්. අනිත් නගර තමයි හිරෝෂිමා. එතකොට නගසකි වල තියෙනවා ඇටොමික් බෝම්බ් මියුසියම් එකක්. ඉතින් මේ මියුසියම් එකට නම් මම අද යන්නේ නැහැ. හැබැයි මම එතන ඇටොමික් බෝම්බ් එක දාපු තැන සිහි වෙන්න මියුසියම් එකේ ගාවම පීස් පාක් එක කියලා තැනක් හදලා තියෙනවා මෙයාලා. ඉතින් මම අද යන්නේ අන්න ඒ පීස් පාක් එකට. අපි ගිහිල්ලා බලමු පීස් පාක් එක මොන වගේද? ඒ පීස් පාක් එකේ තියෙන ස්ටැටියු කියන්නේ ඒ පීස් පාක් එකේ තියෙන පිළිම. ඒ පිළිම වල අපි නිකම්ම පිළිම නෙමෙයි ඒව ඇත්තටම. ඒ පිළිම වල ලොකු තේරුම් තියෙනවා. ඉතින් ඒ පිළිම වල ලස්සන සිනමැටික් ෂොට්ස් ටිකක් එක්ක ඒ පිළිම වල තියෙන තේරුම් මොනවද? ඒ හැමදේම කතා කරමු. එහෙනම් මාත් එක්ක යමු. මේ යන අතර මග ගන්න පුළුවන් ලස්සන දේවල් තිබ්බොත් මම ඔයාලට ඒවා පෙන්නන්න. අද ඉතින් ජපානයේ නිවාඩු දවස. ගොඩාක් මිනිස්සු එළියට බහින්නේ අද තමයි. ගෙවල් ලස් කරගන්නේ, ඉන්න තැන ලස්සන කරගන්නේ. එතකොට shopping යන කට්ටිය shopping යන්නේ. මේ හැමදේම අද තමයි ජපානයේ සිද්ධ වෙන්නේ. මොකද නිවාඩු දවසේ තියෙන ඉරිදා. ඉතින් ඒගොල්ලෝ එළියට බහැලා පවුලයත් එක්ක විනෝද වෙන දේවල් ඒ හැමදේම කරන්නේ ඉරිදට. ඉතින් මේ කලින් වීඩියෝස් වල ඔයගොල්ලෝ මට ගොඩක් කමෙන්ට්ස් දාලා තිබ්බා හොඳයි කියලා. මේ හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් ඒකත් කියන්න ඕනනේ. පාර පයින් එකම තමයි වැඩේ. පාර පයින්නකොට කලර් ලයිට්ස් වලට ඉන්න එක තමයි මං අකමැතිම වැඩේ. බලමු මේ විදිහට වටපිට ඉන්න මං හොඳ වීව් එකක් පෙන්නන්න. වීව් එක පෙන්නන්න යනකොටම අන්න අර විදිහට කලර් ලයිට් එක පත් වුණාම යන්න කලර් ලයිට් එක ගැන පැනගත්තා. මම දැන් කෙලින්ම පීස් පාක් එකට ගියාට පස්සේ සිනමැටික් ෂොට්ස් ටික අරගෙන ඉවර වෙලාම වීඩියෝ එකට එන්න. නැත්තම් මට අද යන්න වෙන්නේ නැහැ. මම මේ දකින්න හැම එකම වීඩියෝ කරන්න ගියොත් ඔයාලටත් එපා වෙනවා. මට යන්න වෙන්නෙත් නැහැ. ගයිස් මම තැනට ආවා. අද නම් ගොඩාක් සෙනග ඉන්නවා මෙතන. මම ජපානයට ආපු මුල් දවස්වල නම් මෙතෙන්ට එනකොට කවුරුත් එහෙම හිටියේ නැහැ. අද නම් පුදුම සෙනගක් ඉන්නේ. අද ඉරිදා හින්දා වෙන්න ඇති. මේ හරි ලස්සනයි. යකඩයක් රත් කරන්න ගත්තහම ඒ යකඩේ රතු පාට වෙන්න සෙල්සියස් අංශක 500ක් 600ක් වගේ ගාණක් ඇති. එතකොට මේ යකඩේ මෙල්ට් වෙන්න ඒ කියන්නේ ලාව බවට පත් වෙන්න සෙල්සියස් අංශක 1248ක් වගේ ගාණක් ගියාම ඇති. එතකොට දැන් මම අද මේ ඉඳගෙන ඉන්නේ නගසකි වලට බෝම්බ් එක ඇටොමික් බෝම්බ් එක ඩ්‍රොප් කරපු තැන ඉඳන් මීටර් 20ක් දුරින්.
එදා මෙතන උෂ්ණත්වය මම හොයලා බලද්දි නම් තිබ්බේ සෙල්සියස් 4504 පොළොවේ මතු පිට උෂ්ණත්වය ගියා කියලා. හැබැයි බෝම්බේ වැදිච්ච තැන කේන්ද්‍රස්ථානය මිලියන ගාණක් ගියා. ඉතින් එදා මෙතන හිටපු මේ අවට පිහිටපු කට්ටිය මිනිස්සු ඒගොල්ලෝ දන්නෙත් නෑ ඒගොල්ලෝ මැරිලා ඉවරයි. අද නම් ගොඩක් මහන්සි මං ගොඩක් ෂොට්ස් ගත්තා. මේ වෙනද නිකන් අතින් වීඩියෝ කරන් යනවා වගේ නෙමෙයි අද පොඩ්ඩක් වීඩියෝස් ටික ගත්තේ මේ ටිකක් මහන්සිලා ගත්තා. මේ ඉතින් මේ දැන් මම යන්නේ පීස් පාක් එකේ මේන් ස්ටැටියු එක පෙන්වන්න. මේකේ තමයි ලොකුම තීරුම තියෙන්නේ. මේ ස්ටැටියු එක ගොඩක් අය විස්තරේ දන්නේ නැහැ. මම අද විස්තරෙත් එක්ක ඔයාලට ඒක විස්තර පෙන්නන්නම්. දැන් මට එක්තරා විදිහක choice එකක් තියෙනවා. ඔයාලට මම පෙන්නන්න මොකක්ද ඒ choice එක කියලා. මොකෙන්ද යන්නේ? හැමදාම පඩි පෙළ නගින එකේ අපි මේකේ යනවා. ඕකේ. මේ වෙලේ ජපානයේ හරිම සාමාන්‍යයි. පාරවල් තුනක් තියෙනවා පේනවද? මං යනවා මේ පාරෙන්. මට වැදගත් වෙන්නේ ලේසිය නෙමෙයි මට වැදගත් වෙන්නේ ලස්සන ලොකේෂන්ස්. ඒ හින්දා මම මේ පාර තෝරගත්තා. හොඳයි. දැන් අපි යමු. පිළිම නම් ගොඩක් තියෙනවා දෙයියනේ මේ වගේ තේරුම් හොයන්න ගියාම තමයි මට වෙලා යන්නේ. පුදුම ලස්සනයිනේ අප්පා මෙහි. මේ බලන්න. ඔයාලට පේනවද පිටිපස්සේ ඒ ස්ටේෂන් එකට පහලින් ස්ටේෂන් එක පහළ වතුර වැටෙනවා. ඒ වතුර වැටෙන එකේ තේරුමක් තියෙනවා. දැන් ඔයාලා කලින් සිනමැටික් බ්ලොග් එකත් එක්ක මගේ විස්තරය බලන්න ඇතිනේ. ඒ පහළ තියෙන වතුර වැටෙන තැන ඒකේ අර්ථය තමයි අර බෝම්බ එක බ්ලාස්ට් වුණාට පස්සේ තුන්වෙනි අදියර තියෙන්නේ. ඒ තුන්වෙනි අදියරේදී මිනිස්සු වතුර හෙව්වලුනේ. එතකොට ඒගොල්ලන්ට වතුර හම්බුනේ නැහැ. ඉතින් මේ මිනිස්සුන්ව සිහි කරලා ඒගොල්ලන්ට ඒගොල්ලෝගේ පිපාසය සිහිපත් කරන්න ඒගොල්ලෝ වෙනුවෙන් ඉදි කරපු පොකුණු තමයිලු ඔය වතුර පොකුණු. මෙතන හැමතැනම මේ පාක් එක හැමතැනම පොකුණු තියෙනවා. මම පොකුණු ටිකක් පෙන්නන්නම් ඔයාලට.
ඉතින් ඔයාලා මගේ channel එකේ මේ වීඩියෝ එක බලලා cinematic shots ටික බලගොනම් ඒ වගේම මම අද මේ ස්ටැටිස්ටික් ගැන විස්තර කරලා ඔයාලා එකෙන් මුගක් හරි දැනුමක් ගත්තා නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. ඔයාලා කැමති නම් subscribe කරන්න. මම දිගටම vlogs අරන් එනවා. මේ වගේ වැදගත් දේවලුත් ඒ අතර පෙන්නනවා. daily life එක ඒ වගේ හැමදේම මම මගේ channel එකෙන් අරන් එනවා. ඉතින් මට මේ ගැන විස්තරේ මට ලංකාවේ ඉන්න කාලේ ජපානට එනවා කියලා හිතන් ඉන්න කාලේ ඉඳන් මේ blog එක කරන්න ලොකු උණක් තිබ්බ. ඉතින් මම ඒක දැන් කරා. මට ගොඩක් සතුටුයි. එඩිට් එක කරන්න තියෙනවා. ඉතින් මට ඒකට දෙන දවස් ගාණක් යයි මං හිතන්නේ. මොකද මේක ටිකක් දිග වීඩියෝ ගන්නේ. ඒ හින්දා ජපාන් ළමයි ටිකක් එනවා මම පෙන්නන්න ස්කූල් එකෙන් ඇවිල්ලා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක අද බැලුවා නම් මගේ channel එක දන්නේ නැති කෙනෙක් suggest වෙලා මේ වීඩියෝ එක බැලුවා නම් මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. මොකද මම මේ වගේ වීඩියෝස් දිගටම අරන් එනවා. ඒ වගේම vlogs තව එක content මං හිතන මේකට දානවා. ඉතින් ඔයාලා මේක බලන්න මගේ channel එක subscribe කරන්න. content quality එක ගැන හොඳයි නම් ඔයාලා මොනවාම හරි හිතනවා නම් ඒ දේ හැමදේම comment කරන්න. හොඳ නරක හැමදේම ඕන දෙයක් සතුටින් බාර ගන්නවා. එහෙනම් ඉතින් මං අද vlog එක ඉවර කරන්න තමයි හදන්නේ. මට අර මේ පාර vlog එකේ මට මේ යන ගමන් හැම එකම කතා කරන්නේ නැත්තේ එකක් තමයි සද්ද වැඩි. සද්ද වැඩි වුණාම මේ වගේ vlog එකක් කරන එක ගැලපෙන්නේ නැහැ. මගේ content quality එකට මම හිතන ආකාරයට අවට වටපිටාවේ සද්ද ඒ වගේ අර documentary series එකක් වගේ යනකොට documentary එකක් වීඩියෝ එකක් වගේ එක කෙරෙන්න ඕන වෙනකොට මේ අවට සද්දෙත් එක්ක මේ වැඩේ කරන එක හරියන්නේ නැහැ කියලා මට හිතුණා. ඉතින් ඒකයි මම වෙනම voice දැම්මේ අර විස්තර කරන තැන්වලට. ඒ වගේම වීඩියෝ එක තාම ඉවර නැහැ. මේ පුදුම ලස්සන ලොකේෂන්ස් තියෙනවා මේ. ඒවා මේ පෙන්වන්න නැතුව මේ වීඩියෝ එක ඉවර කරන්න ලෝබයි. ඉන්න බලන්න. පෙන්නම්. බලන්නකෝ. මේවා දාලා යන්න හිතනවාද කියන්නකෝ ඔයාලට. මම මේ කල්පනා කරේ ජපානේ මෙච්චර ලස්සන නම් දිව්‍ය ලෝකේ කියන එක කොච්චර ලස්සන ඇද්ද නේද? මේ ජපානේ ලස්සන එක පැත්තක් විතරයි. මීට වඩා ගොඩාක් ලස්සන තැන් ජපානේ ඕන තරම් තියෙනවා. නැත්තම් මේක බලන කට්ටිය කියයි මේක බලලා ඔය ටෝකියෝ පැත්තේ එහෙම ඉන්න අය ඔසකා පැත්තේ එහෙම ඉන්න අය කියයි මේවත් ලස්සනක්ද අපේ පැත්තේ තව ගොඩාක් දේවල් තියෙනවා බලන්න කියලා. හරි මාත් ඒ පැත්තට එන්නම් ඉක්මනට. ඉතින් මේක අපි බලමු නේද ඉතින් දැනට. හොඳයි එහෙනම් අද වීඩියෝ එක අවසන් වෙන්න යන්නේ. හැමෝටම ගොඩක් ස්තුතියි මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බැලුවට. මගේ channel එක subscribe කරාට ගොඩක් ස්තුතියි. මම හිතනවා දැන් මේ විදිහට subscribe කරලා ඇති කියලා. ඒ වගේ වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න. හරි මහන්සි. මං එහෙනම් vlog එක ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්. සුබ ගමන්. ආයෙත් දවසක අපි ඉක්මනට හම්බෙමු.